දැන් ගිය සතියේ මම කිව්වහම අපි රට අපිරිසිදු කරනවා ඒක හින්දා ඩෙන්ගු හැදෙනවා නම් හැදියන් කියලා කිව්වම සමහරුන්ගේ ඒක පිළිබඳව වෙනම අදහසකුත් තිබුණා. ඒකට අමතරව ඩෙන්ගු කියන රෝගය හැදෙනවා කියන එක අපි හැමෝම දන්න දෙයක්. ඩෙන්ගු වෙනුවෙන් එහෙම නැත්නම් මේ මහජන සෞඛ්‍ය වෙනුවෙන් මහජන ආපදාවන් වෙනුවෙන් මේ රටේ ආයතන කීයක් තියෙනවා? අන්න ඒකයි. ඩෙන්ගු මර්ධන කාර්යාංශයක් වෙනම තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශයක් වෙනම තියෙනවා. පළාත් පාලන ආයතන වෙනම තියෙනවා. ඒකට අමතරව ප්‍රාදේශීය ලේකම්වරු කියන જાතියක් වෙනම ඉන්නවා. ඒකට අමතරව තවත් බොහෝ පිරිස් ඉන්නවා මේ විවිධ ආයතන තියෙනවා. ජනාධිපතිවරයා විශේෂ කමිටු පත් කරනවා. විශේෂ කමිටු පත් කරලා තියෙනවා. ජනාධිපතිවරයා විශේෂ කමිටු පත් කරේ මේක අවුට්බ්‍රේක් එක ආවට පස්සේ එහෙම නැත්නම් ඩෙන්ගු මේ මර්ධනය කළ යුතුයි කියලා දැනගත්තට පස්සේ නමුත් හැමදාම තියෙන ආපදා මධ්‍යස්ථානයේ අපේ ප්‍රදීප් කොඩිප්පිලි මහත්තයා හැම ඉන්න ආපදා මේ මධ්‍යස්ථානයේ ඔය වගේ විවිධ ආයතන රාශියක් තියෙනවා. මේ වෙනකොට හරිනම් රජය කරන්න ඕනේ ඩෙන්ගු කියන එක ව්‍යසනයක් බවට පත් කරලා මේව කරන්න ඕනේ. දැන් අපි දැක්ක මේ ඊයේ පෙරේද PHI මහත්තුරුන්ගේ සංගමයේ කියන හැදෙන තැන් තිබුණා අපි නඩු දානවා වෙන අවවාද කරන්නේ නඩු දානවා කියලා. යකෝ මෙච්චර කල් බලාගෙන හිටියද කියන්නකො මේක මේ හැදෙනකම් ඩෙන්ගු කීටයා කියන එක අවුරුද්දක් තියෙනවා. අවුරුද්දක් එකහමාරක් වියලි පොළොවේ තියෙනවා. මේ කාලේ මෝසම් බැස්ස කියලා දන්නවද? මේ යල කන්නේනේ. යල කන්නේ දැන් වැස්ස එන්න ඕනේ කාලේ. ඉතින් මේ වැස්ස එන කාලේ මේක හැම අවුරුද්දෙම එනවා. වෙසක් එකෙන් පස්සේ එන වැස්ස එනවා. මේක මේ PHIලා දන්නේ නැත්නම් මේ ඉන්න මහත්තුරු දන්නේ නැත්නම් ඇත්තටම කියනවා නම් ඇමරිකාවේ තියෙන ක්‍රමවේදයක් තියෙනවා ඕන කෙනෙකුට නඩු දාන්න පුළුවන්. හරිනම් අපි ජනතාව හැටියට කළ යුත්තේ අපි අපේ ආරක්ෂාව හරියට පැහැදිලිව මේ නිලධාරීන් සිද්ධ කළේ නැහැ කියලා අපේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි නඩු දාන්න.